මේ පේපරේ සාකච්ඡා කරලා ඉවර වෙලා ඊට පස්සේ දාපු ප්‍රශ්න අපි 145ක් තියෙනවා. ඒ 45 සාකච්ඡා කරමු. එහෙනම් හොඳයි නේද ලිනුකේ? හරි. එහෙනම් අපි යමු 37 වෙනි ප්‍රශ්නෙට. 37 වෙනි ප්‍රශ්නේ අපි ඔකින්දු දිමුත් අශේන් දිමුතු ගෙවින් බිනුල් කවින්දුල් සහ ඔසඳ යන මිතුරන් සමදුරින් රවුමක් ලෙස සිටී. අශේන් නැගෙනහිරට මුහුල්ලා සිටින අතර ඔසඳ සිටින්නේ කවින්දුල් අශේන්ට වම් පසින් සහ ඔකිතට දකුණු පසින්. අශේන් සහ දිමුතු අතර මැද බිනුල් සිටී. දිමුතුර දකුණු පසින් ගෙවින් සිටී. අශේන්ට ඉදිරියෙන් සිටින්නේ කවුරුන්ද? ඉතින් මේක අපි භාගයට සාකච්ඡා කරේ. ඒ නිසා ආයේ හැමෝම රවුමක් ඇඳගමු. හරි මයික් ඔෆ් කරගන්න පුතේ. දවසින් ඔයගේ ඔකෙන්දගෙන යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? 8යි නේද? යාළුවෝ 8 දෙනයි නේද? පුතේ යාළුවෝ 8 දෙනයි නේද ඉන්නේ? ඔන්න 8 දෙනාට මම මේ විදිහට බෙදාගත්තා. හරිද? 8 දෙනාට මම බෙදාගත්ත මේ විදිහට. හරි. අපිට කියනවා යාළුවෝ 8 දෙනා අතරේ ඔකේ දිමුත් අශේන් දිමුතු ගෙවින් විනුල් කවින්දුල් සහ ඔසන යන මිතුරන් සමදුරින් ඉන්නවා කියලා කියනවා. යාළුවෝ 8 දෙනා පුතේ මෙන්න මේ රවුමේ සමාන දුරින් වාඩි වෙලා ඉන්නවා කියලා කියනවා. ඒකේ කියනවා අශේන් නැගෙනහිරට මුහුල්ලා සිටිති. ඔයාලා හොඳ ළමයි වගේ මේක දිශා 8 ඇඳ ගන්න. හොඳ ළමයි වගේ මේක දිශා 8 ඇඳගමු. දිශා 8 ඇඳ ගන්න. එතන මෙතන උතුර දකුණ නැගෙනහිර බටහිර ඉතුරු ටිකත් ගමක් නෑ ඊසාන නිකුණ ඊරිත වයඹ කියලා මම දාගෙන ප්‍රශ්නයක් නෑ 8 දිනක් ඉන්න නිසා. ඒතර අපිට ප්‍රධාන දිශා 4 විතරක් තිබුණත් කමක් නෑ. මේක කියන පුතේ මොනවද? අශේන් නැගෙනහිරට මුහුල්ලා සිටින අතර එන අශේන් නැගෙනහිර බලාගෙන ඉන්නව නම් එයා ඉන්න ඕන නැගෙනහිරට විරුද්ධ දිශාවේ නේද? ඔව් සර්. අශේන් නැගෙනහිර පුතේ බලාගෙන ඉන්නවා නම් දැන් මම මෙතනින් ඉඳන් බලනකොට මට පේන්නේ මොන දිශාවද? බටහිර දිශාව නේද? මම මේ පැත්තට ගිහිල්ලා මෙහි ඉඳන් පුතේ බැලුවොත් මට පේන්නේ නැගෙනහිර. ඒ නිසා අශේන් ඉන්න ඕන බටහිර දිශාවේ නේද? ඒ නිසා ලියන්න අශේන් කියලා. බටහිර දිශාවේ ලියන්න අශේන් කියලා. එහෙනම් ඔන්න අශේන් බටහිර දිශාවේ ඉන්නව නම් අපිට කියනවා අශේන් නැගෙනහිරට මුහුල්ලා සිටින අතර ඔසඳට ඉදිරියෙන් සිටින්නේ කවින්දුල් අශේන්ට වම්පසින් සහ අපිට මෙතනින් බලන පුතේ සිටින අතර ඔසඳට ඉදිරියෙන් සිටින කවින්දුල් අශේන්ට වම්පසින් සහ ඔකිතට දකුණු පසින් සිටී. මේ කියවෙන්නේ ඔසඳ ගැනද කවින්දුල් ගැනද අශේන් කියවෙන්නේ කාක් ගැනද? මෙතන කියවෙන්නේ පුතේ කාක් ගැනද? කතා කරමු. ඔසඳට ඉදිරියෙන් සිටින කවින්දුල් මේ කියන්නේ ඔසඳ ගැනද කවින්දුල් ගැනද? එනකේ ඔසඳ ගැන. ඔසඳට ඉදිරියෙන් සිටින කවින්දුල් අශේන්ට වම්පසින් සහ ඔකිතට දකුණු පසින් සිටී. ඔසඳ ගැනද කවින්දුල් ගැනද? කවින්දුල් ගැන. කවින්දුල් ගැන. කවින්දුල් ගැන නේද ලිනුකේ බලන්න. ඔසඳට ඉදිරියෙන් සිටින කවින්දුල්. කවින්දුල් ඉන්නේ ඔසඳට ඉදිරියෙන් කියලා කියනවා. හැබැයි එයා ඉන්නේ අශේන්ට වම්පසින් සහ
ඔකිතට දකුණු පසින්. එහෙමද කියන්නේ? ඔව්. කවින්දුල් ඉන්නේ ඔසේන්ට ඉදිරියෙන් හැබැයි අශේන්ට වම් පසින් සහ ඔකිතට දකුණු පසින්. එහෙනම් අශේන්ගේ වම් පස කොහෙද? දැන් මම මෙතෙන්ට ආවත් මගේ වම් අත මෙතන නේද? මෙතන නේද? එතන මෙතන නේද ඉන්න ඕන කවුද? කවින්දුල්. කවිදුල්. දැන් බලන්න අශේන්ට වම් පසින් නේද කවින්දුල් ඉන්නේ? එතකොට අපිට කියනවා ඔසඳට ඉදිරියෙන් සිටින කවින්දුල් නම් ඔසඳ ඉන්න ඕන ගිනිකොන නේද? එහෙම වුණොත් නේද කවින්දුල් ඉන්නේ ඔසඳට පුතේ ඉස්සරහින්? ඔසඳට ඉස්සරහින් තමයි කවින්දුල් ඉන්නේ. හැබැයි කවින්දුල් ඉන්නේ අශේන්ට වම් පසින් සහ ඔකිතට දකුණු පසින්. එහෙනම් ඔකිත තියන්න වෙන්නේ මොන දිශාවේද? උතුරු දිශාවේ. very good. මොන දිශාවද පුතේ? උතුරු දිශාවේ නේද? එහෙනම් උතුරු දිශාවේ ලියන්න කවුද? ඔකිත. දැන් බලන්න හරිද කියලා. කියවුනේ කවින්දුල් ගැන. කවින්දුල් ඉන්නේ ඔසඳට ඉදිරියෙන් ඒ වගේම අශේන්ට වම් පසින් සහ ඔකිතට දකුණු පසින්. ප්‍රශ්නයක් නෑ නේද? ඊළඟට කියනවා අශේන් සහ දිමුතු අතර මැද බිනුල් සිටී. බලන්න අපි කියපු විස්තරය මේ ටිකේ දාගෙන ගියා. දැන් යමු ඊළඟට. කියනවා මෙන්න මෙහෙම අශේන් සහ දිමුතු අතර මැද බිනුල් සිටී. අශේන් සහ දිමුතු අතර බිනුල්. එහෙනම් දිමුතු මෙතන දැම්මොත් අපිට දාන්න පුළුවන් කවුද? බිනුල් මෙතෙන්ට දාන්න පුළුවන් නේද? පුළුවන්ද බැරිද? ඔව්. දැන් එතකොට ඉනවත් බලන්න අශේනුයි දිමුතුයි මැද ඉන්න බිනුල්. ලියන්න එපා මම ලියන්න වෙලාව දෙන්නම් ඒ නිසා අහගෙන ඉමු. බිනුල් ඉන්නවා. හැබැයි දිමුට්ට දකුණු පසෙන් ගෙවින් සිටී. බිනුට්ට දකුණු පසෙන් ගෙවින් සිටී. ඒ වුණොත් ගෙවින් දාන්නේ කොතෙන්ද? ගෙවින් දාන්න පුළුවන් මොන දිශාවටද? නැගෙනහිර දිශාවට. නැගෙනහිර දිශාවට. තව අනිත් අය? ඊශාන දිශාවට. ඊශාන දිශාවට. අනිත් අය කතා කරමුද? නැගෙනහිර දිශාවට. එතකොට ඊශාන දිශාවට. ඊශාන දිශාවට. තව ඊශාන නැගෙනහිර දිශාවට කියලා කියනවා. හැබැයි අපිට කියනෝ නේද දිමුට්ට දකුණු පසෙන් ඒ ආසන්නයේම ඉන්න ගෙවින් කියලා කියනවද? නෑ නේද පුතේ? අපට වනම් මෙතෙන්ට ගෙවින් දාන්න පුළුවන්. එතන දැම්මත් දිමුතුගේ දකුණු පස මෙතන නේද? අපට වනම් මෙතෙන්ට දාන්නත් පුළුවන් නේද ගෙවින්? පුළුවන්ද බැරිද? ඒ දැම්මත් පුතේ දකුණු පස නේද? ඔව්. ඒ දැම්මත් දකුණු පස නේද? එතන බලාගෙන යමු. මෙන්න මෙහෙම අපි ආයේ බලමු මුලින් ඉඳලම අපිට කියනවා අශේන් නැගෙනහිරට මුහුල්ලා සිටින අතර ප්‍රශ්නයක් නෑ. එතකොට ඔසඳට ඉදිරියෙන් කවින්දුල් අශේන්ට වම් පසින් සහ ඔකිතට දකුණු පසින් ඉන්නකොට ඒකත් හරි නේද? අශේන්ට වම් පසින් ඔකිතට දකුණු පසින් කවින්දුල් ඉන්නවා. එතන ගැටලුවක් නෑ නේද? නෑ නේද?
පුතේ කතා කරමු. ආය කියනවා අසේන් සහ දිමුතු අතර මැද බිනුල් සිටී කියනකොට අනිවාර්යයෙන්ම මෙතන නේද ඉන්න වෙන්නේ. නේද? මෙතන නේද ඉන්න ඕන. ඔව් මෙතන සර්. ඉන්න වෙන්නේ. ආය කියනවා දිමුට්ට දකුණු පසෙන් ගෙවින් සිටී අසේන්ට ඉදිරියෙන් සිටින්නේ කවුරුන්ද? එන අපට ආසන්නයේම දකුණු පස ගන්න වෙන්නේ මෙතන නේද? සර්. ඔව් අනිවාර්යෙන් ගන්න වෙන්නේ මෙතන නිසා පුතේ අපට ගන්න වෙන්නේ උත්තරේ කවුද? ගෙවින් නේද? ඔය කියන විස්තරය අනුව ගන්න වෙන්නේ අපතේ දිමුතුට දකුණු පසින් නෙමෙයි ගෙවින් ඉන්නේ දිමුට්ට දකුණු පසින්. sorry. හරි අපිට කියන්නේ දිමුට්ට දකුණු පසින් නේද පුතේ? එතකොට මෙතන දිමුත් නේද ඉන්නේ පුතේ? එතන ඉන්නේ සර් දිමුතු. sorry. දිමුතු වෙන චූටි වෙලාවක් අබිනුල් සිටි. හරි ඔව් sorry. දිමුත් නෙවෙයි දිමුතුට දිමුතු. දිමුට්ට දකුණු පසින් ගෙවින් සිටී නම් මොන බලන් ඉන්න දිමුතු නෙමෙයි මෙතන මම පුතේ ඉන්නේ දිමුතු. හරි. දිමුට්ට දකුණු පසින් ගෙවින් සිටී නම් එතකොට දිමුත් කියන්නේ කොතනද? දිමුත් ඊසානින් ඉන්නේ සර්. නෑ පුතේ මෙතන දෙන්නේ කියන දිමුතු සහ දිමුත් කියලා දෙන්නේ ඉන්නවා. නැගෙනහිරින් සර්. නැගෙනහිරින්. මෙතන ඉන්නවා දිමුත් සහ දිමුතු කියලා දෙන්නේ ඉන්නවා. සර්. අසේන් සහ දිමුතු අතර තමයි බිනුල් ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. අපට වැරදුනේ දිමුත් නෙමෙයි ඉන්නේ දිමුතු. දිමුතු නේද ඉන්නේ පුතේ? දිමුතුට දකුණු පසෙන් ගෙවින් ඉන්නවා නම් දිමුතු තියන්න ඕන මොන දිශාවෙද? ඊශාන දිග දිවුවොත් දිමුතුගේ දකුණු පැත්ත මෙහෙට යනවා නේද? එතකොට මෙතන දිමුතු තියුවොත් දිමුත් තියුවොත් මෙතන දිමුතුගේ දකුණු පස මෙතන නේද? දිමුතුගේ දකුණු පස මෙතන නේද? ඔව් සර්. එතකොට ගෙවින් ඉන්නේ පුතේ අසේන් ඉස්සර කවුරු අපෙන් අහන්නේ ප්‍රශ්නේ අසේන් ඉදිරියෙන් සිටින්නේ කවුද? දිමුත්. ඔන්න අපිට මෙන්න මෙතන දිමුතු ඉන්නේ පුතේ මෙතන ඉන්නේ දිමුත්. නම් දෙකක් තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් නෑ නේද? දැන් ආයේ මුලින් නම් බලන්න අසේන් ඉන්නව නැගෙනහිර බලාගෙන කවින්දුල් ඉන්නවා ඔසඳට ඉදිරියෙන් අසේන්ද වම් පසෙන් කවින්දුල් ඉන්නවා ඔකිතර දකුණු පසෙන් කවිදුල් ඉන්නවා අසේන් සහ දිමුතු මැද බිනුල් ඉන්නවා දිමුතුට දකුණු පසෙන් ගෙවින් ඉන්නවා. එහෙනම් අපෙන් අහන්නේ අසේන්ට ඉදිරියෙන් ඉන්නේ කවුරුන්ද? එහෙනම් උත්තරය කවුද පුතේ? දිමුත්. උත්තරේ නේ දිමුත්. හරි. ඉක්මනින් හදාගමු. හරි. ඔන්න පුතේ මයික් ඕෆ් කරගන්න ඕන. මයික් ඔන් එකේ තියෙන්නේ. හරි ඉක්මනින් හදාගන්න. කාට හරි ගැටලුවක් තියෙනවද ඒකේ පුතේ? කාට හරි ගැටලුවක් තියෙනවද? නෑ සර්. හරි. එහෙනම් අපි යමු ඊළඟ එකට. කියවන ලිනුකී 36 වෙනි ප්‍රශ්නේ. පියෙක් මවක් පුතෙක් සහ දුවක් ඒ දණ්ඩකින් රාත්‍රී කාලයේ විදුලි පන්දමක් සහිතව ගමන් කළ යුතුව ඇත. එකවර ඒ දණ්ඩෙන් එතෙර විය හැක්කේ දෙදෙනෙකුට පමණි. තනිව ගමන් කිරීමේදී පියාට මවට පුතාට සහ දුවට පිරිවලින් මිනිත්තු 8 5 3 සහ 2ක් බැගින් ගත වේ. මොවුන් සියලු දෙනාට ගඟෙන් එතෙර වීමට ගතවන අවම කාලය කොපමණද? හරි. අපිට උන කියලා තියෙන පුතේ ගඟෙන් ඈතර වෙන එකක්. පියෙක් මවක් පුතෙක් සහ දුවෙක් ඒ දණ්ඩකින් රාත්‍රී කාලයේ විදුලි පන්දමක් සහිතව ගමන් කළ යුතුව ඇත. එකවර ඒ දණ්ඩෙන් එතෙර විය හැක්කේ දෙදෙනෙකුට පමණි. තනිව ගමන් කිරීමේදී
පියාට මවට පුතාට සහ දුවට පිළිවෙලින් මිනිත්තු 8යි 5යි 3යි සහ 2 බැගින් ගත වේ. ඔවුන් සියලු දෙනාට මගෙන් එතර වීමට ගතවන අවම කාලය කොපමණද? ඉස්සර ලියා ගන්න පුතේ ඉන්න කට්ටිය පිළිවෙලට ඉන්නවා පියා ඉන්නවා මව ආයේ පුතා ආයේ දුව මෙයාට යන විනාඩි ගානක් පිළිවෙලට ලියාගමු. දීලා තියෙන විනාඩි ගාන කීයද පුතේ? පියාට 8යි මවට 5යි දුවට 3යි පුතාට 3යි දුවට 2යි. එතන මෙන්න මේ දණ්ඩ මේක නම් මේ දණ්ඩෙන් තමයි අපි ඉගොඩ වෙන්න ඕන. එහෙමනේ කියන්නේ පුතේ. පියෙක් මවක් පුතෙක් සහ දුවෙක් ඒ දණ්ඩකින් රාත්‍රී කාලයේ විදුලි පන්දමක් සහිතව ගමන් කළ යුතුව ඇත. එකවර ඒ දණ්ඩෙන් එතර විය හැක්කේ දෙදෙනෙකුට පමණි. තනිව ගමන් කිරීමේදී පියාට මවට පුතාට සහ දුවට පිළිවෙලින් මිනිත්තු 8යි 5යි 3යි 2යි බැගින් ගත වේ. මොහුන් සියලු දෙනාටම ගඟෙන් එතර වීමට ගතවන අවම කාලය. ඔන්න අවම කාලය අහන්න නිසා ගන්න වෙන්නේ මෙතනින් තියෙන අඩුමගයන් ටික නේද? අවම කාලය පුතේ අහනවා නම් ගන්න මේ තියෙන වලින් අවමගය, උපරිම අහනවා නම් උපරිම අගය. අපි ඉස්සෙල්ලාම ගන්න කවුද එකට ග්‍රාම කරන්නේ? දෙන්නෙකුට යන්න පුළුවන්. හැබැයි තියෙන එක විදුලි පන්දමයි. අපි ඉස්සෙල්ලාම යවමු කවුද? දුවත් එක්ක පුතා. දුවත් එක්ක යවමු තාත්තා. පියා. ඒ වුණොත් ඒ දෙන්නට මේ පැත්තට යන්න මිනිත්තු කීයක් වෙනවද? මිනිත්තු 10ක්. මේ දෙන්නට දුවයි පියයි යනවා මේ ගොඩට. එයාට කීයක් වෙනවද? මිනිත්තු 10යි. අනිත් අය එතුස් මිනිත්තු 10යි. එතු 10යි. මිනිත්තු 10යි. මම කියනවා 8යි කියලා. මිනිත්තු 10යි. මම කියනවා 8යි කියලා. මිනිත්තු 10යි. 10ක් යන්නේ කොහොමද? දෙන්නටම පුතේ එකම වෙලාවෙ යන්න පුළුවන් නම් තාත්තත් අල්ලගෙන දුවට යනකොට තාත්තට උපරිම යන්නේ 8යි නේද? නේද? එයා මේ ටෝච් එක අරගෙන විදුලි පන්දම අරගෙන යනකොට තාත්තා මේ පැත්තෙන් ගෙනල්ලා තියනවා. එහෙනම් තාත්තා මේ පැත්තට එන්න විනාඩි කීයක් යනවද? 8යි නේද? 8යි සර්. ඔව්. හැබැයි තාත්තා ගිහින් ඇරලවලා තාත්තා ගියා දැන් මේ පැත්තේ අම්මයි දුවයි ඉන්නෝ නේද? හොඳ ඊළඟට අරගෙන යන්නේ. හැබැයි මේ අපි මෙතන දුවට පුතේ දුව ආයෙ පාරක් මේ පැත්තට යන්න ඕන නේද? ඔව් සර්. එතන එයාට මිනිත්තු කීයක් ගත වෙනවද? 2යි. 2යි. දැන් එහෙනම් ඔක්කොම මිනිත්තු කීයක් ගත වුණාද? 10යි. තාත්තා මේ පැත්තට ගෙනත් දාලා එහා පැත්තට යන්නත් එක්ක තමයි 10 ගත වෙන්නේ ලියුකේ. ඊළඟට කවුද අපි තෝරගන්නේ? ඊළඟට කවුද තෝරගන්නේ? දුවයි තාත්තා මමයි. හරි. අම්මා හරිද? එහෙනම් දුවටයි අම්මටයි මේ පැත්තට එන්නේ මිනිත්තු කීයක් වෙනවද? 5යි. 5යි. මිනිත්තු 5යි සර්. ප්‍රශ්නයක් නෑ නේද? එහෙනම් ඔන්න අම්මා ගෙනත් දාන්න යන්නේ මිනිත්තු 5යි. හැබැයි දුවට ආයෙ පාරක් මේ පැත්තට යන්න පුතා එක්ක අරගෙන තව විනාඩි 2ක් මේ පැත්තට යන්න වෙනව නේද? ඔව් සර්. අපිට මේක කියලා තියෙනවා ඒ දණ්ඩෙන් ගොඩ වෙන්න. ඒ කියන්නේ මේ ගොඩේ ඉඳන් මේ ගොඩට යන්න දුවට යන්න මිනිත්තු 2යි.
ඒ නිසා පුතේ මේ ගොඩේ ඉඳලා මෙතෙන්ට යන්නත් මිනිත්තු 2යි නේද ගත වෙන්නේ. එහෙනම් ඔන්න දැන් අම්මත් ගෙනත් දැම්මා. එහෙනම් අම්මා ගෙනත් ඇරලා මේ පැත්තට නැවත වරක් එහා පැත්තට යනකොට නේද මිනිත්තු 7ක් ගත වෙන්නේ. ඔව් සර්. ඔව්. දැන් එතකොට අම්මත් මේ ගොඩ ආව නේද? ඔව් සර්. තව ඉන්නේ කවුද? දුවයි පුතයි නේද? ඔව් සර්. එහෙනම් පුතාට මේ ගොඩට එන්න මිනිත්තු කීයක් යනවද? 3යි. 3යි. පුතා එනකොට පුතා විතර දෙන්නේ දුවත් එනව නේද? ඔව් සර්. ඒ දෙන්නටම එන්න පුතේ ගත වෙන්නේ මිනිත්තු කීයද? 3යි. 3යි. දැන් එහෙනම් මේ ඔක්කොම එකතු වුණාම මිනිත්තු 20යි. 20යි. අපට මෙතන ගැටලුව තිබුණේ ඔයාලා මේ ඔක්කොම එකතු කරත් ප්‍රශ්නයක් නැහැ. 8යි 5යි 13යි 13යි 3යි 16යි 2යි 18යි 18 ගහපු අය ඉන්නව නේද? ලිනුකේ 18 ගහපු අය ඉන්නවද? අතෝසන් 18 උත්තරේ ගහපු අය 18 උත්තරේ ආපු අය අතෝසන්. හරි. ඉදිරි නිසා බය අතෝසන් වෙනුවෙත් ප්‍රශ්නයක් නැහැ. දැන් මට කියන්න ඒක තේරුණාද? මොනුලියා ඒක තේරුණාද? එතකොට පුතේ ඒ දන්නේ දෙන්නෙකුට විතරක් නම් එහා පැත්තට යන්න පුළුවන්. මම මෙතෙන්දි දුව තෝරගන්න හේතුව තමයි දුවට නේද මේ පැත්තට යන්න අවම කාලයක් ගත වෙන්නේ. මේ පැත්තට යන්න දුවට අවම කාලයක් ගත වෙන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් තෝරගන්න ඒ දණ්ඩෙන් එගොඩ මෙගඩ යන්න අවම කාලයක් ගත වෙන කෙනා. ඒතකොට එයා ඉස්සෙල්ලා තාත්තා ගෙනත් අරලවලා ආයේ මේ පැත්තට එන්න ඕන. ඊළඟට අම්මා ගෙනත් අරලවලා ආයේ මේ පැත්තට ඇවිල්ලා තමයි එයාගේ සහෝදරය අරගෙන යන්න වෙන්නේ. සහෝදරයට ගත වෙන්නේ මිනිත්තු 3යි. එහෙනම් පුතේ ආය පාරක් දෙකක් එකතු කරන්න ඕනේ නෑ. ඇයි? එයා ආයේ මේ පැත්තට එන්නේ නෑ නේද? ඉන්න ඕනේ 4 දිනම එකට ගියා. ඒ නිසා උත්තරේ 20යි. දැන් කතා කරන්න කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒකේ ගැටලුවක් තියෙන කෙනෙක් කතා කරමු. අකීෂ නිපුන් මොනවද ගැටලුවක් තියෙනවද? හරි. ඉක්මනින් ගාන හදා ගන්න හොඳ ළමයි වගේ කුටි වෙලාවක් දෙන්න. ඉක්මන් කරමු. හරි. මම හිතනවා ඇති කියලා වෙලාව. ඇති නේද පුතේ වෙලාව? ඇති නේද? හරි. අපි යන් ඊළඟ එකට ඒකේ බලන්න. ඊවල පුතේ ඊළඟ ප්‍රශ්නේ පුතේ ඉක්මනින් 36
සිරුජ සතියක් තුර හෙළියන් තිදෙනෙක් මහජන පුස්තකාලය සඳහා පැමිණි ආකාරය පහත දැක්වේ. අයෝගි සඳුදා බදාදා සහ සති අන්ත දින දෙකෙහි පමණක් නොපැමිණි අතර රශ්මී සඳුදා බ්‍රහස්පතින්දා සහ ඉරිදා පමණක් පැමිණියාය. රශිනි අඟහරුවාදා හැර සෑම දිනකම පැමිණියාය. ඒ අනුව මිතුරියන් දෙදෙනෙකු පමණක් පැමිණි දවස් ගණන කීයද? හරි. පුතේ බලන්න. එතන ලියාගමු යාළුවන් තුන්දෙනාගේ නම් ටික පහලින් දහම්දී. කවුද යාළුවෝ තුන්දෙනා? ඉක්මනින් කියන යාළුවෝ තුන්දෙනා පුතේ. අයෝගී, අයෝගී, රශ්මි, අයෝගී, රශ්මි, රශිනි. රශ්මි නේද පුතේ? ඔව් රශ්මි. සර් අපතේ ඔය කීවෙනි ගණන්ද? 35 වෙනි ප්‍රශ්නේ. හරි. දැන් ඔන්න මේකේ බලමු. මෙහෙම කියන්නේ යාළුවෝ තුන්දෙනෙක් සතියක් තුළ මහජන පුස්තකාලයට පැමිණීම ඊළඟ උඩින් ලියන්න පැමිණීම කියලා ලියමු මයික් ඕෆ් කරන්න පුතේ. පැමිණීම කියලා කියමු විශ්ව පැමිණීම මේක ලියන්න නොපැමිණීම විශ්වයි මයික් ඕෆ් කරලා නැහැ ඉක්මන් කරන්න විශ්ව ලියන්න නොපැමිණීම කියලා දැන් ඔන්න මාත් එක්කම ගාන හදමු. එකක් තියෙන්නේ පැමිණීම අනිත් එක තියෙන නොපැමිණීම. අපිට කියනවා අයෝගී සඳුදා බදාදා සහ සතියාන්ත දින දෙකෙහිම පැමිණියාද නොපැමිණියාද ලකිනු. ආවේ නෑ කියලා නේද කියන්නේ? සඳුදා බදාදා සහ සතියාන්ත දෙකෙහි නොපැමිණියා නම් එයාලගේ ලියන්න සඳුදා එක අකුරක් ලියමු. සඳුදා බදාදා එන සතියාන්ත දෙක කියන්නේ පුතේ වෙනසුරාදා සහ ඉරිදා නේද? මෙයා මේ දවස් හතරෙම ආවේ නැහැ කියලා නේද කියන්නේ? එතකොට සර් ලියන්නේ නොපැමිණීම කියන මේක. නොපැමිණීම මෙතන සඳුදා බදාදා වෙනසුරාදා ඉරිදා කියන දවස් ටිකේ ඇවිල්ලා නැහැ. එහෙනම් මෙයා ඉන්නේ නැත්තේ මොන දවස්වලද පුතේ? එන්නේ නැත්තේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා නේද? ඒ වගේ ලියන්න බලන්න අනිත් අයගේ රශ්මි රශිනි පැමිණීම හා නොපැමිණීම ඉක්මනින් ලියන්න. එහෙම ලිව්වට පස්සේ බලන්න ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර එනවද කියලා. පැමිණීම නොපැමිණීම කියලා ලියලා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර එනවද බලන්න. ඉක්මනින් හදමු. හරිද? එහෙනම් රශ්මි ගැන කියවෙනකොට පුතේ රශ්මි ගැන කියවෙන්නේ කොහොමද? රශ්මි ගැන කියවෙන්නේ රශ්මි සඳුදා බ්‍රහස්පතින්දා සහ ඉරිදා පමණක්. සඳුදා බ්‍රහස්පතින්දා ඉරිදා පමණක්
පැමිණියා නම් එයා ඇවිල්ලා නැහැ පුතේ. අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ඇවිල්ලා නැහැ. එයා දවස් 3යි ඇවිල්ලා තියෙන්නේ. සඳුදා, බ්‍රහස්පතින්දා, ඉරිදා පමණක් පැමිණි අතර රශිනී අඟහරුවාදා හැර සෑම දිනකම පැමිණියා නම් එයා අඟහරුවාදා ඇවිල්ලා නැහැ. එහෙනම් එයා ඇවිල්ලා තියෙනවා සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා කියන දවස් 6ෙම ඇවිල්ලා තියෙනවා. අපිට කියනවා අඟහරුවාදා හැර සෑම දිනකම පැමිණියාය. ඒතර ඔයාලගෙන් ප්‍රශ්නය අහනවා ලකිනු. ඒ අනුව මිතුරියන් දෙදෙනෙක් පමණක් හැම දවස් ගන්න කීයද කියලා. දැන් බලන්න ඔයාලගේ මෙන්න මේ තියෙන පැමිණීම පැත්තේ දවස් දෙකක් සටහන් වෙලා තියෙන දවස් ගණන කීයද? යා කරලා බලමු. සෙනසුරාදා සිකුරාදා දෙකක් තියෙනව නේද? සිකුරාදා දෙකයි නේද? මේ තුනේම තියෙන සිකුරාදා දෙකයි ආයේ සඳුදා දෙකක් තියෙනවා. තව ඉරිදා දෙකක් තියෙනවා නේද? ඉරිදා දෙකක් තියෙනවා. බ්‍රහස්පතින්දා දෙකක් බ්‍රහස්පතින්දා දෙක නෙවෙයි පුතේ කීයක් තියෙනවද? තියෙනවා. 3ක් තියෙනව නේද පුතේ? බ්‍රහස්පතින්දා 3ක් තියෙනවා. ඒ නිසා බ්‍රහස්පතින්දා ගන්න පුළුවන්. සිකුරාදා හරි. සිකුරාදා මම යා කරලා තියෙනවා. සඳ යා කරලා තියෙනවා. ඉරිදා යා කරලා තියෙනවා. තව තියෙනවද දවස් දෙකක් විතරක් තියෙනේවා. තියෙනවද? එච්චර. එහෙනම් උත්තරය කීයද? උත්තර පුතේ කීයද? 3යි නේද? 3. උත්තරේ 3. හරි. ඉක්මනින්ම හදාගන්න මම ඊළඟ ප්‍රශ්නෙට ලෑස්ති වෙන ගමන් රූපසන අඳින්නම්. ඉක්මනින් ඔයාලා මේක හදාගමු. ඉක්මනින් හදාගන්න මම ඊළඟ රූපසටහන හද ගන්නකම්. ඉක්මනින් යා කරගන්න. එහෙනම් අපිට නොපැමිණීම ඕනේ නැහැ, පැමිණීම විතරයි ඕන. ඒ නිසා ඔන්න පැමිණීම පැත්තේ පුතේ දවස් දෙක තියෙන්නේ. සිකුරාදා තියෙනවා, සඳ තියෙනවා, ඉරිදා තියෙනවා. ඒ නිසා උත්තරේ 3යි. ඊළඟ එකත් ඔයාලා ඉක්මනින්ම රූප සටහන ඇඳ ගන්න. ගණකයක් ඇඳලා ඉක්මනින්ම අදමු. ටිකක් මම විශාල කරලා අඳින්නම්. මෙන්න මේ වගේ අපට දීලා තියෙනවා ප්‍රශ්නයක් දීලා තියෙනවා තියෙන්නේ ගණක 3යි. දිග පැත්තේ 3යි, පළල පැත්තේ 3යි, උස පැත්තේ 3යි තියෙන්නේ. ඉඳ ගන්න ගණකය මේක. මේකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. අපිට කියනවා මේ ගණකේ පුතේ මේ ගණකේ කියනවා රූපයේ දැක්වෙන විශාල ලී කුට්ටි සැලැස්මේ පැතිපෙනුමේ සහ මුහුණතේ කියන්නේ ඉදිරි පෙනුමේ තීන්ත ආලේප කර ඇඳ ඇති ඒකා ඔස්සේ තීන්ත ආලේප කර ඇඳ ඇති ඉරි ඔස්සේ දිග ඔස්සේ හරි හතරැස් ලී කුට්ටි ලැබෙනසේ කපනු ලැබේ. එකම මුහුණතකවත් තීන්ත ආලේප නොකළ කුඩා ලී කුට්ටි කීයක් තියෙනවද කියලා අහනවා. නේද?
ඔයාලා ඉක්මනින්ම පැතිපෙනුමයි සැලැස්මයි ඉදිරි පෙනුමයි පාට කරගන්න. කැමති විදියකට කැමති පාටකින් මේ ටික පාට කරගන්න. අපෙන් අහන්නේ මෙහෙම කරමු නේද? තව ප්‍රශ්න ටිකක් අහන්න ඕන නිසා ඔයාලා ඉස්සරහා පැත්ත පාට කරන්න රතු පාටින්, මේ පැත්ත පාට කරන්න කහ පාටින්, මේ පැත්ත පාට කරමු නිල් පාටින්. මම මේ ගමම තව ප්‍රශ්න ටිකක් කියලා දෙන්නම්. ඒක හොඳයි නේද? මම වෙන සංකේත දාගන්නම් ඔයාලා පාට කරගන්න ඉක්මනින්. හරි? මේ පැත්ත රතු, මේ පැත්ත කහ, මේ පැත්ත නිල්. මම කරමු. අත උසන්න පුතේ පාට කරලා ඉවරයි. අකිල වර නේද? හරි. මෙතන මම ප්‍රශ්න හතරම පුතේ මේ ගමම්ම කියලා දෙන්නම්. එක පැත්තක දෙපැත්තක තුන් පැත්තක තීන්ත ගෑවුණු කුඩා ගණක ගානත් එක්කම කියලා දෙන්නම්. ඒතර අපර ලේසියි. බොහෝ වෙලාවට මේ පාර අහන්න පුළුවන් ඔයාලගේ. ඒකට හේතුව ගොඩ දවස් එකෙන් මේක ඇහුවේ නැති නිසා. ආ වෙලාව ඕනද ඇතිද පුතේ? ඇති සර්. ඇති නේද? ඕන සර්. ඕන සර්. ආ විනාඩි දෙකක් දෙන්න ඉක්මනින් පාට කරන්. සෝකන්. විනාඩි දෙකක් දෙන්න පුතේ ඉක්මනින් පාට කරමු. හරි මම හිතන ඇති කියලා වෙලාව. එතන බලන්න පුතේ ඔයාලා මට බලලා කියන්න මේක එක පැත්තක විතරක් තීන්ත ගෑවුණු කුඩා ගණක කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 3ක්.
3යි කියලා කියනවා. ඒ කට්ටිය 6යි 6යි. අනිත් අය 6යි හරි. මං අහන්නේ එක පැත්තක පමණක් තීන්ත ගෑවෙන කියනකොට මෙන්න මේ පාට කරන ටිකේ අය පාරක් මේ හරහට පාට මේ හරහට පාට කරලා තියෙන ටිකේ ගෑවිලා තියෙන එක පැත්තක නෙවෙයිද? මම මේ හරහට දැන් කොටු වගේ ඉරි ඇඳලා තියෙන්නේ. මේ ටිකේ මේ හතරේ මෙතන 4ක් තියෙනව නේද? මේ හතරෙම තියෙන රතු පාට විතරයි එක පැත්තයි නේද? නේද? ඔව් නම් ඔව් නැත්තම් නෑ. හරි. මේ හතරේ ගෑවෙන්නේ එක පැත්තක. එතන මම මේ ඉරි අඳින මේ හතරේ ගෑවෙන්නේ එක පැත්තක නෙවෙයිද? එහෙනම් එතනත් 4ක් තියෙනව නේද? එතන පුතේ මම මෙතන පාට කරන ටිකේ ගෑවිලා තියෙන්නේ ඒත් එක පැත්තක නෙවෙයිද? නේද? එතන මට කියන්න කහ පාට විතරක් ගෑවුණු පැති 4ක් තියෙනව නේද? නේද? රතු පාට විතරක් ගෑවුණු 4ක් තියෙනව නේද? පාට විතරක් ගෑවුණු 4ක් තියෙනව නේද? එතන මම ප්‍රශ්නේ ඇහුවේ පාටක් කිව්වද පුතේ ඔයාලගෙන්? පාටක් ඇහුවද? නැති නිසා පුතේ එක පැත්තක විතරක් තීන්ත ගෑවුණේම කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔන්න එක් මුහුණතක පමණක් තීන්ත ගෑවුණු ඒවා 12යි. එහෙනම් මට ඉක්මනින් කියන්නකෝ පැති දෙකක විතරක් තීන්ත ගෑවුණු ඒවා කීයක් තියෙනවද? කවුරු හරි? අපිට කියන්නේ පැති පෙනුමයි ඉදිරි පෙනුමයි සැලැස්මේ විතරයි පාට කරලා තියෙන්නේ. අනිත් පැත්ත පාට කරලා නැහැ. නෑ නේද? ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම විතරයි පාට කරලා තියෙන්නේ. අනිත් ඒවා පාට කරලා නැහැ. 3යි. අනිත් අය 3යි මං අහන්නේ පැති දෙකක පමණක් තීන්ත ගෑවුණු ඒවා. ඒකේ 6යි මෙන්න මේ ටික නේද? මම මේ කතරල මෙන්න මෙතන බලන්න. මේ ටිකේ ඔයාලගේ තියෙන රතු පාට නේද? දැන් ඔයාලගේ මේ පැත්තේ තියෙන කහ පාට නේද? එතකොට මෙන්න මේ ගණක දෙකේ තියෙන්නේ පැති දෙකක විතරයි නේද තීන්තාලේප වෙලා තියෙන්නේ. දැන් අහගෙන ඉමු. මේ දෙකේ තියෙන පැති දෙකකයි මෙන්න මෙතන මේ කෙළවරේම ගණන් දෙකේ මේ දෙකේ මම මේ වැඩිපුර බෝල වලින් දාලා තියෙන බෝල දානවා. මෙන්න මේ දෙක මේකයි මේ කෙළවරේම තියෙන දෙකේ ගෑවෙන්නේ පැති දෙකයි නේද? ඒ නිසා එතනත් තියෙන නේද දෙකක්? තියෙනව නේද? එතකොට මෙන්න මේ ටිකේ මම මේ ළඟ පාට කරන ඉරියව් දෙකේ මේ දෙකේ ගෑවිලා තියෙන්නේ පාට වර්ග දෙකයි නේද? පාට වර්ග දෙකයි නේද? දැන් එහෙනම් එතනත් දෙකක් තියෙනවා. එහෙනම් කීයක් දැන් තියෙනවද? 6ක් අන්න very good. කීයක් තියෙනවද පුතේ? 6ක් එහෙනම් දැන් මට කියන්නකෝ පැති එකක පමණක් තීන්ත ගෑවුණේව කීයද? sorry පැති තුනක පමණක් තීන්ත ගෑවුණේව 8යි කියලා පුතේ? 8යි ඇහුන්නේ නැහැ. 1යි මට ඇහුණා 8යි කියනවනේ. එකයි නේද? මෙන්න මේක විතරයි නේද? මේ ගණකේ නේද පුතේ පැති තුනක විතරක් තීන්තාලේප වෙන්නේ? ඔව්. අනිත් ඒවා ගෑවෙනවද? නෑ. අපි ගානේ මුහුණක් තුනක විතරක් නිසා එක පැත්තක තීන්ත ගෑවුණු කුඩා ගණක ගාන තුන් පැත්තක තීන්ත ගෑවුණු කුඩා ගණක ගාන එකයි. එහෙනම් මේ ඔක්කොම එකතු වුණාම
8යි 1යි 9යි 19 එකම පුතේ අඩුම තරමේ එක පැත්තකවත් තීන්ත ගෑවිලා නේද? ඔව් සර්. නිමාස් මේ තියෙන රූප සටහනේ කුඩා ගණක 19කම අඩුම තරමේ එක පැත්තකවත් තීන්තාලේප වෙලා නේද? ඔව් සර්. එතකොට සිනුලි අපි හැමෝම දන්නවා මේ ගණකයේ තියෙන මුළු ගණක ගාන හොයාගන්න මේ පැත්තට කුඩා ගණක 3යි උස පැත්තට කුඩා ගණක 3යි පල්ල පැත්තට කුඩා ගණක 3ක් නිසා මං කිව්වේ දිගයි පළලයි උසයි ගුණ කරන්න කියලා නේද? එහෙනම් මේකේ කුඩා ගණක කීයක් තියෙනවද? 27ක්. very good. එතකොට පුතේ 27යි. එහෙනම් පුතේ 27න් 19කම එකම පැත්තක හරි අඩුම තරමේ ගෑවිලා තියෙනව නේද? ඔව් සර්. ඔව්. එහෙනම් පුතේ අඩු කරාම 27න් 19ක් ගියාම උත්තරේ එනවා කියලාද? 8යි. උත්තරේ එනවා 8යි කියලා. එහෙනම් ඔන්න මේ ප්‍රශ්නේ උත්තරේ හොයාගන්න අපි ඉස්සෙල්ලා අර ඔක්කොම හොයාගන්න වෙනවා දුලිත නේද? හරි. ඉක්මනින් හදාගමු. අනිත් තැන් ටිකේ හොයාගන්න පුතේ. අපි ඉස්සෙල්ලා එක පැත්තක දෙපැත්තක තුන් පැත්තක තීන්ත ගෑවුනේව හොයාගෙන තමයි දහම්දී අපිට මේ ගණන් ටික හදාගන්න වෙන්නේ. හරි. ඉක්මනින් හදමු. ඊට පස්සේ බලමු කාට හරි තේරුනේ නැත්නම් සාකච්ඡා කරමු. හරි. ඉක්මනින් ඔය ටික ලියාගන්න. ඉක්මනින් හදමු. හරි. මම හිතන ඇති කියලා වෙලාව ඔය දැන් කතා කරන්න කාට හෝ මේක තේරුනේ නැත්නම් පුතේ කතා කරමු. කාට හරි මේ ප්‍රශ්නේ තේරුනේ නැත්නම් කතා කරමු. විමාස් ගැටලුවක් නැද්ද? නෑ සර්. හරි. එහෙනම් විමාස් කියවන 33 තේරුන්නේ නෑ සර්. පහත කොටු ජාලය තුල AB සහ C ලෙස මාර්ග තුනක් දැක්වේ. ඒ අනුව දුර වැඩිම මාර්ගය කුමක්ද? හරි. මට කියන්න පුතේ තේරුනේ නැහැ කියලා කවුද කිව්වේ? විශ්වද? විශ්වද පුතේ කිව්වේ තේරුනේ නැහැ කියලා? ඔව් සර්. පුතේ මට කියන්න කොතනද තේරුන්නේ නැත්තේ? අතන සර් අර පැති එකක් පේන 12යි දෙක
පේනවා අයයි ඒ ටික. පුතේ මම මෙතන කිව්ව නේද පැති එකක පමණක් තීන් තාලේ වෙච්ච ගණ ඒ හොයන්න. ටිකයි ඔයා බලන්න ඔයාගේ ඝන පාට කරපු ඝනකයේ රතු පාට විතරක් ගෑවුණු කුඩා ඝනක කීයක් තියෙනවද? ඉතින් ගණන් කරන්න. 4යි. 4යි. කහ පාට විතරක් ගෑවුණු කුඩා ඝනක කීයක් තියෙනවද? 4යි සර්. හරි. නිල් පාට විතරක් ගෑවුණු කුඩා ඝනක කීයක් තියෙනවද? විශ්ව 4යි සර්. එහෙනම් පුතේ බලන්න 4ේම 3ක්ම තියෙනව නේද? ඔව් එහෙනම් සර්. එක පැත්තක විතරක් තීන්ත ගෑවුණු කුඩා ඝනක කීයක් එනවද? 4ේම 3ක් කියන්නේ 12යි නේද? ඔව් සර්. ඊළඟ එක බලන්න පුතේ ඉක්මනින්ම නිල් පාටයි රතු පාටයි ගෑවුණු කුඩා ඝනක කීයක් තියෙනවද? නිල් රතු 4යි සර්. නිල් රතු ගෑවුණු 4ක් තියෙනවද? නිල් පාටයි රතු පාටයි විතරක් ගෑවුණු ඒවා. 1යි සර්. කීයද? 2යි. රතු පාටයි කහ පාටයි ගෑවුණු ඒවා. රතුයි කහයි ගෑවුණු ඒවා. 2යි සර්. 2යි. එතන රතුයි නිලුයි ගෑවුණු ඒවා 2යි. රතුයි කහයි ගෑවුණු ඒවා 2යි. කහයි නිලුයි ගෑවුණු ඒවා ඒත් 2යි නේද? ඇහුන්නේ සර්. කහ පාටයි නිල් පාටයි. 2යි සර්. එතකොට එහෙනම් ඔන්න පැති දෙකක පමණක් තීන් තාලේ පුන ඒවා 6ක් තියෙනවා. කහ පාටයි නිල් පාටයි රතු පාටයි ගෑවුණු ඒවා එකක් තියෙනවා. එහෙනම් ඒ ඔක්කොම එකතු වුණාම නේද 19 ආවේ. විශ්ව එතකොට පුතේ ඔක්කොම 19ක් එනව නේද? තනි පැත්තක තීන්ත ගෑවුණු ඒවා 12යි. දෙපැත්තක තීන්ත ගෑවුණු ඒවා 6යි. තුන් පැත්තෙම තීන්ත ගෑවුණු ඒවා එකත් එක්ක ඔක්කොම 19යි නේද? විශ්ව ඔව් සර්. ඔව් එහෙනම් පුතේ මේ කුඩා ගණක තියෙන්නේ කුඩා ගණක මේ විශාල ගණක තියෙන්නේ කුඩා ගණක 27යි. එහෙනම් 27න් 19ක් අඩු වුණාම උත්තරේ 8යි. ප්‍රශ්නයක් නැද්ද? නෑ. හරි. එතන පුතේ බලන්න ඊළඟ එකේ කියනවා පහත කොටු ජාලය තුල A B සහ C යන ලෙස මාර්ග තුනක් දැක්වේ. ඒ අනුව දුරින් වැඩිම මාර්ගය කුමක්ද? ඔයාලට මෙන්න මේ වගේ කුඩා ඉරි තියෙනව නේද? එහෙට මෙහෙට ගියපු කුඩා ඉරි තියෙනව නේද? ඔයාලා මේ A වලින් පටන් අරන් පළවෙනි එකට 1 2 3 4 5 6 මේ වගේ සෑම කුඩා ඉරකටම අංක දාගෙන යන්න. ඔය ABC තුනේම ඉක්මනින්ම දහම්දි. ABC තුනේම ඉක්මනින් ඔය විදියට අංක දාගෙන යන්න. හරිද? ඉක්මනින්ම අංක දාගෙන ගිහිල්ලා වැඩිම අංක එන්නේ මොකේද කියලා බලන්න. Aද Bද Cද ඒ ඒ වලට කීයක් ආවද?
12ක් 12යි. B වලට 10යි 10යි. C වලට 11යි 11යි සර් C වලට 11යි. බලන්න අනිත් අයත් පුතේ ඊට වඩා වෙනස් උත්තර ආපු අය ඉන්නවද? කූටි මචං දෙකක් ගන්න. 1 2 3 4 5 6 පුතේ මේ සෑම ඉරකටම මේ මෙහෙට ගියපුවා දැන් එක වගේ දෙකක් තිබුණොත් මෙතන 7 8 9 10 කියලා ගන්න. එක පෙළටම දෙකක් තිබුණොත් මේක ගන්න දෙකක් විදියට. එකක් විදියට නෙමෙයි පුතේ ගන්න දෙකක් විදියට. හරි නේද? මේ ගන්න වෙන්නේ පුතේ දෙකක් විදියටයි ගන්න වෙන්නේ. මීට වඩා වෙනස් උත්තර ආපු කවුරු හරි ඉන්නවද? මීට වඩා වෙනස් උත්තර ආපු කවුරු හරි ඉන්නවද? නෑ හරි. එහෙනම් ඔයාලගෙන් අහන්නේ පුතේ දුරින් වැඩිම මාර්ගය එහෙනම් උත්තරේ කීයද? A නේද? දුරින් වැඩිම මාර්ගය A 32 කියවන්නේ તો ඉක්මනින්ම පහත දැක්වෙන්නේ ඒසිය F තෙක් ඉංග්‍රීසි අකුරු ලකුණු කරන ලද ගණකයක පිහිටීම් අවස්ථා තුනකි. එහි D අක්ෂරයට විරුද්ධ පැත්තේ ඇති අක්ෂරය කුමක්ද? හරි මේක හොයන විදියක් එතොස් කියලා දුන්නා නේද? ඔව් සර්. ඔව්. එතොස් එහෙමද හැදුවේ යා කළාද හැදුවේ? මේක යා කළා හදන්නත් පුළුවන් නේද? ඔව් සර්. ඔව් යා කළා හදන්නත් පුළුවන්. මම යා කරන්නේ නැතුව වෙන ක්‍රමයකටත් කියලා දුන්නා. එදා ඉඳපු නැති අයට අදත් මං කියලා දෙන්නම් බලාගෙන ඉන්න. මෙහෙම එකක් ආවොත් හදන්නේ කොහොමද කියලා. එතොස් මතකයිද ඒ ක්‍රමය? එතොස් එදා කියලා දීපු ක්‍රමය මතකද? ඔව් සර්. එහෙනම් ඔයත් එක්ක මම මේ ගාන හදන්න. අනිත් අය බලමු. ගාන හදපු ගාන හරිද කියලා. හරි. මේ වගේ රූප සටහනක දීලා තියෙන ගණක තුනක ගණකයක පිහිටීම් අවස්ථා තුනක් මෙතන D මෙතන C මෙතන A මෙතන A මෙතන D මෙතන F මේකේ තියෙනවා B C E කියලා. අර මේකේ මං කිව්ව පුතේ තොස් අපෙන් අහන්නේ D ට විරුද්ධ අක්ෂරය අපි එනම් පුරුදු වෙන්නත් එක්ක ආයෙ පාරක් හැමෝම A ඉඳලා ලියා ගන්න F දක්වා ඉක්මනින්ම A B C D E F එතකොට මෙහෙම නේද? ඔව් සර්. හරි. ඔයා පුතේ මෙතනින් තෝරගත්ත අකුර මොකද්ද? මං කිව්වා ඔයාලට පුතේ පළවෙනි පාර මෙන්න මේ තුනේම තියෙන අකුරක් පේනවද කාට හරි? නෑ සර්. නෑනේ. තුනේම අකුරක් නැත්නම් එතුස් මොකද්ද කිව්වේ? දෙකක්වත් තියෙන අකුරක් තෝරගන්න. දෙකක්වත් තියෙන අකුරු බලන්න කියලා කිව්වා. නේද? එහෙනම් දෙකක්වත් තියෙන අකුරක් තමයි එතොස් කියන විදියට එහෙනම් ඒ රවුම් කරගමු. ඊට පස්සේ පුතේ මොකද්ද කරේ? එතොස් ඒ විරුද්ධ නැතිව කපනවා. අන very good. පුතේ ඒ පළවෙනි ගණකේ තියනකොට මෙතන මේ මුහුණක් දෙකේ C සහ D තියෙනවා කියන්නේ ඒට C සහ D විරුද්ධ නැහැ. එහෙනම් මතක තියාගන්න
පැතිපෙනුමක තියෙන අකුර හෝ ඉලක්කම ඉදිරි පෙනුමටයි සැලැස්මටයි එනවනම් ඒ දෙක ඒ අකුරට විරුද්ධ වෙනවද? අපිට මෙහෙම ගණකයක මුහුණක් තුනක් තියෙනකොට ඒ මුහුණත් තුනෙන් එක ඉලක්කමකට මේ ඉතුරු පේන ඉලක්කම් දෙක විරුද්ධ නැති නිසා පළවෙනි එකේ C සහ D තියෙන නිසා C සහ D කපන්න. දෙවෙනි ගණකට එනකොට තිනුල දෙවෙනි එකෙත් A තියෙනවා තිනුල. එහෙනම් B සහ F තියෙනව නේද? A පේන්න තියෙනකොට ඒ නිසා එතොස් Aට B සහ F විරුද්ධද? එතොස් A සහ B විරුද්ධ Aට B සහ F විරුද්ධ නෑ නේද පුතේ? නෑ සර්. ඒ නිසා හැමෝම B සහ F කපන්න. දැන් ඔන්න එක ඉලක්කමක් එක අකුරක් ඉතුරුනා. එහෙනම් ඒ අකුරට විරුද්ධ අකුර මොකද්ද පුතේ? E. E. හරි. ආය පාරක් මේක ලියා ගන්න. ආය පාරක් ලියාගෙන A B C D E F කියලා හර්ෂි. දැන් ඔයාලා දෙකකවත් තියෙන වෙන අකුරක් තෝරගන්න. අවස්ථා තුනක් බලන්න. මෙතන B තියෙනවා, මේකේ C තියෙනවා. ඒ නිසා අවස්ථා දෙකේම කපලා බලන්න. A B C D E F. මෙතන B තෝරගෙන කපන්න. ආයේ A B C D E F. ඊටු දෙකේ C තියෙන නිසා C තෝරගෙන කපන බලන්න ඉක්මනින්ම පුරුදු වෙන්නත් එක්ක ඉක්මනින් කපමු. චූටි වෙලාවක් දෙන්න තනුල්‍ය. ඉක්මන් කරමු. චූටි වෙලාවක් දෙන්න. දැන් බලන්න B පේනකොට පුතේ අනිත් ගණකව අනිත් මුහුණත් වල තියෙන අකුරු විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අකුරු කපන්න පුළුවන්. C තෝර ගන්නකොට C තියනකොට එක මුහුණතක අනිත් මුහුණත් වල තියෙන ඒවා වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඉක්මනින් කපමු. හරි. මම හිතනවා ඇති කියලා වෙලාව. තෙනුජ හරිද? තෙනුජ සන්දුල් තාම නෑ සර්. මම නෑ. ඉවරයිද හෙස්නි? හෙස්නි ඉවරයිද? හරි. හෙස්නි අපි එහෙනම් කපමුද B අකුර තෝරගෙන? ඉක්මනින් මට කියන්න කපන්න පුළුවන් අකුරු. හෙස්නි ඉක්මන් කරන්න පුතේ.
එස්නේ B අකුර ඒ තියෙන්නේ මේ ගණකේ නේද? ඔව් එහෙනම් පුතේ කපන්න පුළුවන් අකුරු මොනවද මේ ගණකේ ඒ දිහා බලලා? කපන්න පුළුවන් A කපන්න ඔව් පුළුවන්, F කපන්න පුළුවන් F කපන්න පුළුවන්. හරි. මේ ගණකෙත් B C තියෙනව නේද? කපන්න සර් C කපන්නත් පුළුවන්නේ. හරි පුතේ හරි. අපි තාම මේ ගණක විතරයි ආවේ. මේ ගණකට ආවට පස්සේ එස්නේ C කපන්න පුළුවන් C කපන්න පුළුවන්, E කපන්න පුළුවන් A කපන්න පුළුවන්. එහෙනම් B අකුරට විරුද්ධ අකුර මොකද්ද පුතේ? D D. නෙතුලි අපි තෝරගත්තොත් C අකුර දු නෙතුලි මම යන්නේ පුතේ නෙතුලි නෙතුලි ඔව් සර්. හරි මට කියන්න මෙතන C අකුර තෝරගත්තම කපන්න පුළුවන් අකුරු මොනවද? D ඇහුනේ D අකුරයි D අකුරයි E අකුරයි D C A අකුරයි D අකුරයි තව A අකුර A අකුරයි. එහෙනම් C ට විරුද්ධ අකුර මොකද්ද පුතේ? F F. දැන් මට කියන්න මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒ ලකුණු දෙකමාර නැති කර ගන්නවද? ඒ ලකුණු දෙකමාර පුතේ නැති කර ගන්නවද? නෑ සර් නෑ නේද? ඒ නිසා වන්න අවස්ථා ගානක් මං කියලා දුන්නා. ඒ නිසා ආයේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් නෑ පුතේ සර්. විරුද්ධ අකුර මොකක්ද කියලා ඇහුවොත් වරද්ද ගන්න එපා. ඒ නිසා ලකුණු දෙකමාරක් අපරාධි. අපි යමු ලකින්දු 31 වෙනි ප්‍රශ්නෙට. හරි ඊට කලින් මේක මට කියන්න නොතේරුණු කෙනෙක් ඉන්නවද පුතේ? තේරුණ නැති කෙනෙක් ඉන්නවද පුතේ? අමීෂ, කෞෂාන්. හරි. ප්‍රශ්නයක් නැත්නම් ලකින්දු කියවන්න ඉක්මනින්ම ඊළඟ ප්‍රශ්නේ සෙන්නුමි. හරි කෙලින් ඉමුනේ. සෙන්නුමි. හරි. කියවන්න ලකින්දු 31 එහෙනම් සිට මීටර් 200 ඒ සිට බීටෙක් වන මාර්ගයේ දුර කිලෝමීටර් 235කි. දසුන් පෙරවරු 6ට සිට කිලෝමීටර් 30ක වේගයෙන්ද කිලෝමීටර් 40ක වේගයෙන්ද දෙදෙනා හමුවීමට ගමන් කරයි නම් දෙදෙනා හමුවන විට වේලාව කීය? හරි අපට කියනවා A සිට B තෙක් හරි අපට කියනවා A සිට B කියලා මාර්ගයක් තියෙනවා මේ පැත්තේ A මේ පැත්ත B අපට කියන පුතේ A සහ B මාර්ගයේ දිග කිලෝමීටර 235යි කිලෝමීටර 235ක් කියලා කියනවා අපට කියනවා දසුන් පෙරවරු 6ට දසුන් පෙරවරු 6ට පැයට කිලෝමීටර 30ක වේගයෙන් එච්චකුරෙන් පුතේ කියවුනේ පැය නේද? එච්චකුරෙන් කියවෙන්නේ පැය දසුන් පැයට කිලෝමීටර 30ක වේගයෙන්ද අපට තව යාළුවෙක් කියනවා ලියන්න එපා අහගෙන ඉන්න මම ලියන්න වෙලාව දෙන්නම්. ගෙවින්නනවා පෙරවරු 8ට එයා යන්නේ පැයට කිලෝමීටර 40ක වේගයෙන්. පැයට කිලෝමීටර 40ක වේගයෙන් දෙදෙනාම වේගයෙන්ද දෙදෙනා හමු වීමට ගමන් කරයි නම් දෙදෙනා හමු වනට වේලාව
කීයද කියලා අහන්න. බලන්නකෝ. A සිට B තෙක් වන මාර්ගයක දුර කිලෝමීටර් 235කි. දසුන් පෙරවරු 6ට A සිට පැයට කිලෝමීටර 20ක වේගයෙන්ද ගෙවින්නේ B ඉඳලා ගෙවින් B සිට පැයට කිලෝමීටර ගෙවින් B සිට පැයට කිලෝමීටර 40ක වේගයෙන් යනවා A පැත්තට. එයා ගමන් කරන්න පෙරවරු 8ට. ඔතන තමයි ගැටලුව තියෙන්නේ. අද ඔස්සන මේ ගාන හදපු අය අපෙන් අහන්න දෙදෙනා හමු වන විට වෙලාව කීයද කියලා. හරි. සෙනුම කියන්නේ මේ ගාන හැදුවේ කොහොමද කියලා? කවුරු හරි කියන මේ ගාන හදපු විදිය? හතලිහයි තිහයි එකතු කරනවා. 40යි 30යි එකතු කරනවා. හරි. 70යි ඊට පස්සේ හරි. ලෙනුකි 40යි 30යි එකතු කළා එතොස් ඊට පස්සේ 235 බෙදනවා 70න්. එහෙමද විශ්ව? සර් 235 ඔව් සර්. බෙදෙන්නේ අවුන්නේ විශ්ව. 235 බෙදෙන්නේ නැහැ. 235 බෙදෙන්නේ නැහැ. හැබැයි මම කියලා දුන්නා ඔය වගේ ගානක් කියලා දුන්නා නේද? කියලා දුන්නද? ඔව් සර්. ඔව්. හැබැයි විශ්ව මම ඒකේ කියලා දෙනකොට පුතේ ඒ කියලා දීපු එකේ මොකක්ද තිබුණේ? මෙන්න මෙහෙම කතාවක් තිබුණේ නෑ නේද? මම මීට කලින් මේ ගානම කියලා දුන්නා. එහෙනම් ඒ ගානේ කියලා දුන්නේ දෙන්න ගමන් කරන වේගය එකතු කරලා ගමන් කරන්න තියෙන මුළු දුර බෙදුවනම් අපට පැය ගාන එනවා කියලා කිව්ව නේද රිනුකි? ඔව් සර්. ඔව්. එතකොට ඒතුස් හැබැයි ඒක දෙන්නම එකම වෙලාවෙ නේද ගමන් කරන්න ඕන. ඔව් සර්. හැබැයි මෙයා උදේ 6ට එනකොට මෙයා යන්නේ උදේ 8ට නේද? ඒ නිසා දසුන් පැය දෙකක්ම මේ පැත්තට එනව නේද? එහෙනම් දසුන්ට පුතේ පැය දෙකට කිලෝමීටර 60ක් එන්න පුළුවන් නේද? එහෙනම් දසුන් උදේ 8 වෙනකොට පෙරවරු 8 වෙනකොට 235න් 60ක් ඇවිල්ලා ඉවරයි නේද? නේද? ඒක තව ප්‍රශ්නයක් නැද්ද? ඇයි? මෙයා එන්නේ උදේ 6ට, මෙයා එන්නේ උදේ 8ට. එහෙනම් උදේ 8 වෙනකොට දසුන් කිලෝමීටර 60ක් ඇවිල්ලා ඉවරයි ඒ වල ඉඳලා. ඒ නිසා මම 235න් අඩු කරනවා 60ක්. අඩු කරා මෙතන 5යි. එයා 13යි මෙතන 1යි. 13න් 6ක් 7යි. තව වෙන්න තියෙන්නේ කොච්චරද? 175. 175යි. ඒක තාම තේරුණාද? ඔව් සර්. ඔව්. අපෙන් අහන්නේ දෙදෙනා හමු වන විට වේලාව කීයද කියලා. එතන මෙතන 235යි. එහෙනම් හැබැයි පෙරවරු 8 වෙනකොට ඒ ඉඳන් දසුන් කිලෝමීටර 60ක් ඇවිල්ලා ඉවරයි. හැබැයි පෙරවරු 8 වෙනකොටත් මෙයා ඉන්නේ B වල නේද? ඔව් සර්. ඔව්. අන්න දැන් අපට මෙයා ඉන්නේ 30ක වේගයෙන් අනිත් කෙනා ඉන්නේ 40ක වේගයෙන් විශ්ව කියපු විදියට දැන් 30යි 40යි එකතු කරාම 70යි නේද? එතකොට මෙතන ඉඳලා මෙයා සහ මෙයා 30ක් සහ
මෙයා 40ක් එනවා කියන්නේ පුතේ මේ 175න් 70ක් ඉවර වෙනව නේද පැයක් වෙනකොට ඔව් සර්. නේද? උදේ 9 වෙනකොට මෙයා 9 වෙනකොට මෙයා A ඉඳලා 90ක් එනවා. මෙයා 9 වෙනකොට B ඉඳලා 40ක් ඇවිල්ලා නේද? නේද? ඔව් සර්. ඔව් සර්. උදේ 10 වෙනකොට උදේ 10 වෙනකොට මෙයා A ඉඳන් 120ක් ඇවිල්ලා මෙයා 80ක් යනව නේද? නේද? ඒ නිසා මම මේ වෙලාවේ ඒ දෙන්න පැයකට යන්න පුළුවන් දුර හොයන්න 30යි 40යි එකතු කරාම 70ක් යන කතාව ප්‍රශ්නයක් නෑ නේද? නෑ සර්. නෑ. එතකොට සර්. ඒ නිසා දැන් ඔයාලා 175 බෙදන්න 70න්. හැත්තෑවෙන් බෙදුවම මෙතෙන්ට 2යි 140යි තව 35ක් ඉතුරු වෙනවා. නේද? හරි. ඔව් සර්. ඔය දක්වා හදාගන්න ඉක්මනින්ම. හොඳ ගාණක් තියෙන්නේ. ටිකක් සංකීර්ණයි. සංකීර්ණ නෑ ලේසි මේක. හරි. ඔය දක්වා හදාගන්න ඉක්මනින් බෝඩ් එකේ තියෙන ටික. එහෙනම් පෙරවරු 8 වෙනකොට මේ දෙන්නට ගමන් කරන්න තියෙන තව කිලෝමීටර 175යි. ඒ 175න් පැයකට මෙයාලා 70ක් යනවා. එහෙනම් 175 දෙකෙන් බෙදා 40 70න් බෙදුවේ පැයකට යන්න පුළුවන් දුර නිසා 70න් බෙදුවම 2යි 140යි තව ඉතුරු වෙනවා කිලෝමීටර 35ක් ඉතුරු වෙනවා. බලන්න කාට හරි දැන් මෙන්න මේ ඉතුරු 35 යන්න පුළුවන් වෙලාව හොයාගන්න බලන්න. චූටි වෙලාවක් දෙන්න. ඉක්මනින් පුතේ හදමු. හරිද? පුතේ ඉක්මන් කරමු. පුතේ ඉක්මන් කරමු. කවුරු හරි බලන්න පුතේ ගත වෙන වෙලාව. හරි. බලන්න ඉතුරු 35 යන ගත වෙන වෙලාව හොයාගන්න කවුරු හරි ඉන්නවද? ඉතුරු 35 යන ගත වෙච්ච වෙලාව හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මෙතන පැය 2යි. නේද? එහෙනම් මේ 175න් 10යි 30යි සර්. පුතේ පෙරවරු 10යි 30යි. very good. එතන පුතේ බලන්න පෙරවරු 8 ඉඳලා නේද මේ දෙන්නට පැය දෙකක් යන්නේ මේ 140 යන්න.
නේද ලිනුකි? එතොස් ඒක ප්‍රශ්නයක් නැද්ද? ඒ යනකොට හෙස්නේ තව 35යි නේද ඉතුරුනේ? ඒ ඔව් සර්. 35 යන්න ඕන මේ දෙන්නත් එක්ක නේද? එහෙනම් මේ 35 පුතේ අර පැයට කිලෝමීටර් 30ක වේගයෙන් එන කෙනා 15ක් සහ 40 යන කෙනා 20ක වේගයෙන් ආවම මෙයාට යන්නේ මිනිත්තු 30යි. මේ දෙන්නටම මිනිත්තු 30කදී මේක ඉවර කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් නේද? මේ ඉතුරු වෙච්ච 35න් 15ක් එනවා දසුන් 20ක් එනවා ගෙවින්. එහෙනම් එනකොට ඒ දෙන්නටම යන්නේ මිනිත්තු 30යි නේද? මිනිත්තු 30කදී මේ දෙන්නට මේ කිලෝමීටර් 35 ඇවිල්ලා ඉවර කරන්න පුළුවන් නේද? පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් පුතේ මේ දෙන්නට එන්නේ ගත වෙන්නේ උදේ 8 වෙනකොට මෙයා ආව කිලෝමීටර 60ක්. එහෙනම් උදේ 6ට නේද මෙයා පටන් ගත්තේ? 6ට පටන් ගන්නකොට මෙන්න මේ කිලෝමීටර 35ක් ඉතුරු වෙනකොට මෙයාලට යනව නේද උදේ 10ට? පෙරවරු 10 වෙනකොට නේද මේ දෙන්නට කිලෝමීටර 35ක් ඉතුරුනේ නේද? ලකිඳු ප්‍රශ්නයක් නැද්ද? ලකිඳු නෑ සර්. හරි. එහෙනම් ඉතුරු 35 යන්න මිනිත්තු යන්නේ 30 නිසා එන එකතු වුණාම පෙරවරු 10යි 30යි. දැන් කතා කරන්න කාට හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් හදාගන්න ගමන්ම සර් තේරුන්නේ නෑ. තේරුනේ නැහැ. මෙත් මිටද මෙත් නිමායටද සර් මනුල්‍ය. මනුල්ලයා දු ආයෙ බලමු. පුතේ මේ කතාව තේරුණාද? මෙයා 6 ඉඳන් 8 වෙනකොට මෙයා කිලෝමීටර 60ක් එනවා නේද? ඔව්. ඔව්. ඒතර 8 වෙනකොටත් ගෙවින් තාමත් B වල නේද? ඔව්. ඔව්. ඒතර පුතේ දෙන්නට මෙන්න තිබ්බේ 235යි 235න් 60ක් අඩු වුණාම තව එන්න තියෙන්නේ යාළුට කීයද? 175. 175 ඉතුරු වෙන්නේ පෙරවරු 8 වෙනකොට නේද? ඔව්. ඔව්. එතකොට පෙරවරු 8 වෙනකොට 135ක් 175ක් ඉතුරු වෙනවා. එතකොට මෙයා 30ක වේගයෙන් සහ මෙයා 40ක වේගයෙන් එනකොට දෙන්නට පැයක් තුල එන්න පුළුවන් නේද 70ක්. තමයි කෝප් කරගන්න ඕන විශ්ව. අතම රිමූව් කරන දැන්. ඉක්මනින් ඔෆ් කරන්න මයික් එක. එතකොට මෙතන 70ක් එන්න පුළුවන් නේද මනුල්ලයා? ඔව් සර්. එතකොට පුතේ මම 175 70න් බෙදුවේ මේ දෙන්නට පැයක් යනකොට 70ක් එන්න පුළුවන්. එහෙනම් 175 70න් බෙදුවම ආවේ 2යි නේද? ඔව් සර්. ඒ කියන්නේ දූ පැය දෙකක් යන තව පැය දෙකක් යනකොට ඒ කියන්නේ තව පැය දෙකක් එකතු කරොත් මෙතන එන්නේ පෙරවරු 10 නේද දූ? 10යි. පෙරවරු 10 ඔව් සර්. වෙනකොට මේ 135න් 70ක් 140ක් මෙයාලා ඇවිල්ලා ඉවර කරනු නේද? ඔව් සර්. එතන එයාට ඉතුරුනේ තව 35යි නේද? ඔව් සර්. එතන මේ දුරින් මේ 35 ඉවර කරන්න පුළුවන් නේද? 30ක වේගයෙන් එන කෙනාට 15ක් ඇවිල්ලා 40ක වේගයෙන් එන කෙනා 20ක් ආවට පස්සේ 35 එදෙනව නේද? ඔව් සර්. එහෙනම් මේ කිලෝමීටර 15 වෙන්න දසුන්ට ගත වෙන්නේ මිනිත්තු 30යි. මේ කිලෝමීටර 20 එන්න ගෙවින්ට ගත වෙන්නේ මිනිත්තු 30යි. එහෙනම් මිනිත්තු 30ක් යනකොට මේ දෙන්න මේක ඉවර කරනව නේද? ඔව් සර්. ඒ නිසා 10ට අපි එකතු කරා මිනිත්තු කීයක්ද? 30. 30ක්. දැන් ප්‍රශ්නයක් නැද මනුල්‍ය? නෑ සර්. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් ඉන්ටර්වල් එකක් දෙන්න අමතක වුණා. අපි ඉන්ටර්වල් එකක් අරගමුද?
එම හොඳයිද? හරි. ඉන්ටර්වල් එකක් අරන් එන්න විනාඩි 5ක. අමාත් විනාඩි 5කින් එන්න. හැමෝම මයික් එකයි කැමරාවයි ඕෆ් කරලා විනාඩි 5කින් එන්න.
හරි මම හිතන ඇති කියලා වෙලා පුතේ එන්න. අයිතත් කැමරා ඔන් කරගමු. එතන මට පේන හරි සෙනුමි. එනම ඇහෙන්න. මයික් ඔන් කරන් කියන්න. සෙනු කියවනද 30 වෙනි ප්‍රශ්නේ. සෙනුකි 30 කියන්න. සෙනුමි ඉක්මන් කරමු. සෙනුමි ඉක්මනින් කියවනද 30. සෙනුමි මං ඇහෙනව නේද? හරියට. අත් කියන්නේ තාප්පක් බැඳීමට මිනිසුන් 8 දෙනෙකුට දින 12ක් ගත වේ. මිනිසුන් 8 දෙනා දින 5ක් වැඩ කළ පසු මිනිසුන් 4 දෙනෙක් වැඩට නොපැමිණියේ නම් ඉතිරි පිරිසට තාපය බැඳ නිම කිරීමට තවත් දින කීයක් වැඩියෙන් වැඩ කළ යුතුද? මේම ගානක් කියලා දුන්නද සෙනුමි? ඔව් සර්. හරි. නේද මනුල්‍ය? දැන් තමයි මනුල්‍ය දැක්කේ. මනුල්‍ය පේපරේ ආවනේ. හරි. එතන පුතේ කියනවා තාප්පයක් බැඳීමට මිනිසුන් 8 දෙනෙකුට දින 12ක් ගත වේ. මාත් එක්කම ගාන හදමු. ඔයාලා ගුණ කරන්න 8 12න්. 8 12න් ගුණ කරන්න හේතුව තමයි දීලා තියෙන මිනිසුන් ප්‍රමාණයයි පුතේ දින ප්‍රමාණයයි ගුණ කරාම එනවා එක්කෙනෙකුට ගත වෙන දින ගාන. එන පුතේ 8 වරක් 12 නැත්නම් 12 වරක් 8 96 සර්. 96. ඒ කියන්නේ මේ වැඩේ මම විතරක් කරොත් මට දින 96ක් යනව නේද? මේ වැඩේ මම විතරක් කරොත් දොලිත මට දින 96ක් යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිසුන් 8 දෙනාත් එක්ක දින 5යි වැඩ කරලා තියෙන්නේ. මිනිසුන් 8 දෙනාත් එක්කම දින 5ක් වැඩ කරොත් පුතේ 8 වරක් 5 40යි නේද? නේද? 8 වරක් 5 40යි. එහෙනම් මේ 96න් 40යි නේද ඉවර කරන්න පුළුවන් දවස් 5ක් යනකොට. 95න් 96න් දවස් 5ක් යද්දි පුතේ 8 දෙනාම එකතු වෙලා වැඩ කරොත් ඉවර කරන්න පුළුවන් 40යි. ඒ නිසා දවස් 5ක් අවසන් වෙනකොට 96න් තව 56ක් කරන්න තියෙනව නේද? ඒ දක්වා ගැටලුවක් නෑ නේද? දින 5ක් වැඩ කරනවා. හැබැයි දින 5ක් වැඩ කළ පසු මිනිසුන් 4 දෙනෙක් වැඩට නොපැමිණියා කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ 8 දෙනාගෙන් 4 දෙනෙක් ආවේ නැත්නම් ඉතුරු වෙන්නේ තව 4 දෙනයි නේද? එතකොට අපිට කියනවා මේ 4 දෙනා ආපු නැති නිසා චනුල්ලයා ඉතුරු ප්‍රමාණය ඒ 4 දෙනාට කරන්න සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ මේ 56ම කරන්න වෙන්නේ මේ 4 දෙනාට නේද? නේද? 96න් 5 දෙනාත් 8 දෙනාත් එක්ක දින 5ක් වැඩ කළා 40ක් ඉවර කරනවා. 96න් 40ක් ඉවර වුණාම තව 56ක් ඉතිරි වෙනවා. දවස් 5කට පස්සේ 4 දිනක් එන්නේ නැත්නම් ඉතුරු වෙන්නේ මනුල්‍ය 4 දෙනයි. එහෙනම් මේ 56ම ඉවර කරන්න වෙන්නේ මේ 4 දෙනාට නේද? ඒ නිසා ලකින්නු අපි 56 බෙදමු 4න් මේ 56 ඉතුරු වෙන්න මේ 56 ඉවර වෙන්න දවස් කීයක් ගත වෙනවද කියලා බලන්න. 14යි සර්. 14යි. එහෙනම් 5ට 1යි 4යි 16ට 4යි. එහෙනම් ඒ 4 දෙනාත් එක්ක පුතේ දින 14ක් වැඩ කරනකොට මේ 56 ඉවර වෙනව නේද? එතකොට ලිනුකි මෙතන 8 දෙනාත් එක්කම දින 5ක් වැඩ කරා නේද? 8 දෙනාත් එක්ක දින 5යි 4 දෙනාත් එක්ක දින 14යි. එහෙනම් අපෙන් අහන්නේ මුළු වැඩේම ඉවර වෙන්න ගතවන දින ගානද? එහෙමනම් උත්තරේ 19යි. අපෙන් අහන්නේ එහෙම එකක්ද? නෑ. ඉතිරි පිරිසට තාප්ප බැඳීම නිම කිරීමට තවත් දින කීයක් තවත් දින කීයක් වැඩියෙන් වැඩ කළ යුතුද? හරි. ඒතර ඔන්න පුතේ අපට අර 4 දෙනා ආවේ නැති නිසා මේ වැඩේ ඉවර කරන්න පුතේ ගතවන මුළු දින ගාන කීයද?
ගත වන මුළු දින ගාන 19යි. නේද? හැබැයි 8 දෙනාත් එක්කම වැඩේ කරා නම් දින 12යි නේද ගත වෙන්නේ? ඔව් 8 සර්. දෙනාත් එක්කම කරා නම් පුතේ දින 12යි. හැබැයි දවස් 5කට පස්සේ 4 දෙනෙක් අයින් වෙච්ච නිසා ඉතුරු පිරිස මේ වැඩේ කරාම දින 19ක් ගත වෙනවා. එහෙනම් අපි 12කින් ඉවර කරන්න තිබ්බ එක දවස් 19ක් ගියා කියන්නේ වැඩිපුර දවස් 7ක් ගිහිල්ලා නේද? ඔව් සර්. ඔව්. එහෙනම් අපෙන් අහන්නේ තව දවස් කීයක් අමතරව වැඩ කරන්න ඕනද කියලා. එහෙනම් අමතර වැඩ කරන්න ඕන ගාන පුතේ කීයද? 7යි නේද? ප්‍රශ්නයක් තියෙනවද? නෑ සර්. අනිත් අය ප්‍රශ්නයක් තියෙනවද පුතේ? කාට හෝ ගැටලුවක් තියෙනවද? නෑනේ. හරි. ඉනොත් ගැටලුවක් තියෙනවද? නෑ සර්. හරි. ඉනොත් කියවන්න ඊළඟ ප්‍රශ්නේ 29. නගර කිහිපයක දුර කිලෝමීටර වලින් පහත දැක්වේ. ඒ අනුව ගල්ගමුව සිට කුරුණෑගලට දුර කොපමණද? හරි. ගල්ගමුවේ ඉඳන් කුරුණෑගලට තියෙන දුර හොයන්න පුළුවන් පුතේ මොනව කළද? 22යි 24යි 21යි එකතු කරන්න. ඔව් ලකිනෝ 22යි 24යි 21යි එකතු කරන්න. කිසි ගැටලුවක් නැහැ. හරි. අනිත් අය තව ක්‍රමයක් තියෙනවද ලිනුකේ? තව කාට හරි ක්‍රමයක් පේනවද? නැද්ද? වෙනත් ක්‍රමයක් කාට හරි තියෙනවද? වෙනස් ක්‍රමයක් කාටවත් පේන්නේ නැද්ද? 46 46යි 45යි එකතු කරන්න කියලා කියනවා. 46යි 21යි 46යි 21යි එකතු කරන්න කියලා කියනවා. හරි. මෙන්න මෙතන උත්තරේ නේද අහන්නේ පුතේ? අර ලකුණු කියපු විදියට 22යි 24යි 21යි එකතු කරාම හරි. එතකොට ආවේ 67යි නේද? ලකුණු 67යි දෙන්නේ. ඔව් සර්. හරි. උත්තරේ 67යි. තව ගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරි නේද? අපිට පුළුවන් ඕන නම් 46යි 22යි එකතු කරන්න. ඒත් 67යි. නැත්තම් පුළුවන් අපිට 45යි 22යි එකතු කරන්න. ඒත් 67යි. හැබැයි අර ඔයාලා කියපු විදියට 46යි 45යි එකතු කරන්න පුළුවන්ද? එහෙම වුණොත් එනවා 91ක්. ඔන්න ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මේ 46 තුලත් 24 තියෙනවා 45 තුලත් 24 තියෙනව නේද? බලන්න මේ 46 හැදුනේ 22යි 24යි එකතු වෙලා නේද? නේද? මේ 45 හැදුනේ 24යි 21යි එකතු වෙලා. නේද? ඒ නිසා මේ තුන හරි මේක වරදිනව නේද? මතක තියාගන්න මෙන්න මේ කොටුවේ අගය හොයන්නේ මේ ඉලක්කම් දෙක එකතු කරලා. මේ කොටුවේ අගය හොයන්නේ මේ දෙකේ තියෙන එක එකතු කරලා. හැබැයි එහෙමයි කියලා මේක හොයන්න මේ දෙක එකතු කරන්න පුළුවන්ද? මනුල්ලයා බෑ. ඒකට හේතුව තමයි 46 හැදෙනකොට අපි 22යි 24යි අරන් තියෙනවා. 45 හැදෙනකොට 24යි 21යි එකතු වෙලා තියෙනවා. එහෙනම් අවස්ථා දෙකේදීම 24 එකතු වෙච්ච නිසා අපට ගන්න වෙන්නේ 1 24යි.
ඒ නිසා මේ ක්‍රමය වැරදි කියන එක දැන් තේරුණාද? සර් ඔව්. අර 46 45 එකතු කරලා 24ක් අඩු කරාමත් ඒක වෙන්නේ. ප්‍රශ්නයක් නෑ. 46යි 45යි එකතු කරලා 24 අඩු කරා නම් හරි. කිසි ගැටලුවක් නෑ හිරුනි. හරි. තව ප්‍රශ්න තියෙනවා අහන්න පුතේ. 28යි සර්. හරි. එහෙනම් උත්තරේ 67 නේද? හරි. කියවන්න 28. 28 කියවන්න පුතේ. 28 කියවන්න අකීෂ. නෙත්මි තම නිවසේ සිට පාසලට පැමිණෙන ආකාරය කියවන්න පුතේ. නිවසේ ගේට්ටුවෙන් වමට හැරී අතුරු මාර්ගය ඔස්සේ කිලෝමීටර් 1ක් පැමිණි විට හමුවන ප්‍රධාන මාර්ගයේ දකුණට හැරී කිලෝමීටර් 5ක් වම් පසින් පාසල පිහිටා ඇත. ඒ අනුව නෙත්මි පාසලේ සිට නිවසට යන මාර්ගය දැක්වීම සඳහා හිස් තැන්වලට ගැලපෙන තොරතුරු පිළිවෙලින් සඳහන් පිළිතුර කුමක්ද? හරි. අපි ඉස්සෙල්ලා බලමු පුතේ නෙත්මි තම නිවසේ ඉඳලා පාසලට යන මාර්ගය අඳිමු නේද? ඔයාලා කැමැත්ත නැග නෙත්මිගේ නිවස අඳින්න ප්‍රශ්නයක් නැහැ. මම මෙතන නෙත්මිගේ නිවස අඳිනවා. හරි. නෙත්මිගේ නිවස තියෙනවා අපිට කියනවා නෙත්මි ගේට්ටුවෙන් වමට හැරී. අපි ගේට්ටුව මෙතන දැම්මුවා. කමක් නැහැනේ. දැන් මේ පැත්තෙන් දානවද? කැමති පැත්තකින් දාමු. කොහෙන්ද ගේට්ටුව දාන්නේ? දාපු විදිය හොඳයි නේද? මෙන්න නිවස මෙන්න නෙත්මිගේ ගේට්ටුව. නෙත්මිගේ නිවස තියෙන ගේට්ටුව නෙත්මි මෙතෙන්ට ඇවිල්ලා කොහෙටද හැරෙන්නේ? මෙතනින් පස්සේ පාර තියෙනවා. අපතේ මෙන්නදී වමට නේද? එහෙනම් එයාගේ වම තියෙන්නේ මම මෙහෙට එනකොට මෙහෙද මෙහෙද? උඩද පහළද? පහළ. එහෙනම් එයා එන මාර්ගේ මේ පැත්තට නේද එන්නේ? මෙයා මේ පැත්තට කිලෝමීටරයක් එනවා. එයා වමට හැරිලා කිලෝමීටරයක් ආවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? එවිට හමුවන ප්‍රධාන මාර්ගයෙන් දකුණට හැරී. දැන් එයා එන්නේ මෙහෙම ගිහිල්ලා ආයේ වමට හැරිලා මෙහෙම නේද එන්නේ? එහෙනම් මෙහෙම ඉස්සරහට එනකොට එයා හැරෙනවා එයාට හමු වෙනවා ප්‍රධාන මාර්ගයක්. එයා ප්‍රධාන මාර්ගයෙන් දකුණට නේද හැරෙන්නේ? එහෙනම් නෙත්මිගේ දකුණට තියෙන්නේ මේ පැත්තේ නේද? කිලෝමීටර 5ක් ගියාට විතර පැමිණි විට වම් පසින් පාසල පිහිටා ඇත. එහෙනම් වම් පස මෙතන නේද? එහෙනම් ඔන්න පාසල හමු වෙනවා උතන. ප්‍රශ්නයක් නැද්ද ඔය කතාව? ඔයාලා මේ පැත්ත රැන්දා ගැටලුවක් නැහැ. නිවසෙන් ඇවිල්ලා වමට හැරිලා ප්‍රධාන පාරට ඇවිල්ලා දකුණු අත පැත්තට ගිහිල්ලා කිලෝමීටර් 5ක් යනකොට එයාගේ වම් අත පැත්තේ පාසල තියෙනවා. එයාගේ දකුණු අත පැත්තේ පාසල තිබ්බනම් මෙතන තියෙන්න ඕන. මතකද මනුල්‍ය මං කිව්වේ අර මකන කෑල්ල අරගෙන මකන කෑල්ලේ මිනිස්සෙක් කැඳලා වද කියලා ලියාගෙන ඒ මිනිස්සෙගේ ඔළුව පාර දිගේ අරගෙන යන්න කියලා කිව්ව නේද? එතකොට මේ ඇඳපු මාර්ගය ගැන කාට හරි ගැටලුවක් තියෙනවද? නෑ සර්.
එතන අපෙන් අහන්නේ ඒ අනුව නෙත්නි පාසලේ සිට නිවසට යන මාර්ගය දැක්වීම සඳහා හිස්තැන් වලට ගැළපෙන තොරතුරු පිළිවෙලින් සඳහන් පිළිතුරු තෝරන්න. එයා යනකොට එයාගේ වම් අත පැත්තේ නම් පාසල තිබුණේ. නෙත්නි පාසලෙන් එනකොට එයා හැරෙන්න ඕන වමටද දකුණටද? දකුණට. අර very good. එයා එහෙනම් දකුණට හැරිලා මෙතනින් කිලෝමීටර කීයක් එන්න ඕනද? 5ක් නේද? එයා කිලෝමීටර් 5ක් මේ පාර දිගේ එනකොට එයාගේ නිවසට හැර යන පාරට හැරෙන්න එයා හැරෙන්නේ දැන් වමටද දකුණටද? මෙයා මෙතනන් එන්නේ වමට. එහෙනම් වමට හැරෙනවා කිලෝමීටර් කීයක්ද? 1. වමට කිලෝමීටර් 1යි. වමට හැරිලා යනකොට එතකොට දැන් ඔන්න මෙයා උඩට යන්නේ මේ පාර දිගේ යන්නේ නිවසට යන්න දැන් උඩට හැරෙන්න ඕන. දකුණ. එයා නිවසට යන්න හැරෙන්න ඕන දකුණට නේද? දකුණට නේද? ඔව් සර්. එහෙනම් ඔන්න ඉස්සෙල්ලාම පුතේ පාසලේ ඉඳලා දකුණට හැරිලා කිලෝමීටර් 5ක් ඇවිල්ලා ආයේ එතනින් වමට හැරිලා කිලෝමීටරයක් ගිහිල්ලා දකුණට හැරුණා නම් එයාගේ ගෙදර තියෙනව නේද? එයාගේ ගෙදර තියෙනවා. එහෙනම් බලන්න ඉක්මනින්ම දකුණට කිලෝමීටර 5යි වමට කිලෝමීටර 1යි දකුණට කියලා තියෙන කීවෙනි උත්තරේද? පළවෙනි. උත්තරේ පළවෙනි. පළවෙනි උත්තරේ. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. මේ 2024 නැනසිලු කියන ආපු පේපර් කට්ටලේ 6 වෙනි පේපර් කට්ටල දැම්මේ. ඒකේ තියෙන ගණන් ටිකක් සංකීර්ණයි වගේ කියලා තේරෙනවද? හැබැයි මේ කියලා දීපු ටික අමාරුද? මේ ටික අමාරුද? නෑ. හරි. මට කියන්න 26 27 ප්‍රශ්නවල තියෙනවා රටාව අවබෝධ කරගෙන හිස් කොටු වලට ගැලපෙන පිළිතුරු තෝරන්න. 26 27 උත්තර ආපු අය ඉන්නවද? විසිහයේ උත්තර ආපු අය ඉන්නවද? විසිහයේ උත්තර ආපු කවුරු හරි ඉන්නවද? ආව සර්. කොහමද කියන පුතේ ලින්කේ? 6යි 4යි 8යි එකතු වුණාම 18යි. හරි. 9යි 3යි. 18 හැදෙන්න තව 5ක් ඕන. අනිත් අය තව වෙනස් උත්තරේ තොස් නිදිමතයිද? වෙලාව නම් පැන්න 9යි. අවසේ නොමි 9යි වෙලාව. අපිට තියෙනවා 6යි 3යි 9යි 7යි 4යි 7යි 11යි 8යි. බලන්න මේ රටාවේ කොතනක හරි අපට අල්ලගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. බලන්න මේ සංඛ්‍යා ටික හරහට හරි පහලට හරි එකතු කරාම මොන හරි උත්තරයක් තියෙනවද කියලා බලන්න. සර් මෙහෙමත් පුළුවන්. කියන්න දෝ. 6යි 8යි 14යි. ඔව්. 7යි 14යි 11යි 3යි 14යි. එතකොට 9යි 5යි 14යි. මෙන්න මේ වගේ නේද තියෙන්නේ? 26 තියෙන්නේ මේ වගේ රටාවක්. ඔර 3යි 3 එකක් නේද පුතේ? ඔව්. ඔර 3යි 3 එකක් තියෙන මේ වගේ රටාවක් තියෙන්නේ. ඒතර බලන්න මේ රටාවේ කොතනක හරි අපට තියෙනවද කියලා බොහෝ වෙලාවට තියෙන්නේ එක පහලට හරි හරහට හරි එකතු කරන්න.
නැත්නම් දෙපැත්තේ තියෙන ඉලක්කම් ටික ගුණ වෙලා මැද තියෙන සංඛ්‍යාව වෙනවා. එහෙම නැත්නම් සංඛ්‍යා ටික එකම දිශාවකට වැඩි වෙලා තියෙනවා. නැත්නම් අඩු වෙලා තියෙනවා. අපි කියන ලිනුකි කොහමද ඔයා කිව්වේ? එයා පළවෙනි ක්‍රමයේ කිව්වේ 6යි 4යි 8යි එකතු වුණාම 18යි කියලා. මේ පැත්තට ආයේ කතර ලකුණ 9යි 4යි 5යි එකතු වුණාම 18යි කියලා නේද කිව්වේ පුතේ? නේද ලිනුකි? එම නේද ලිනුකි? ඔව් සර්. හරි. එයා තව ක්‍රමයක් කිව්වා. කියන්නකෝ. 6යි 14යි. ඇහුන්නේ නැහැ. 6යි 8යි 14යි. 6යි 8යි 14යි. හරි. 7යි 7යි 14යි. 7යි 7යි 14යි. 11යි 3යි 14යි. 11යි 3යි 14යි. 9යි 5යි 14යි. 9යි 5යි 14යි. හරි. තව ඊට වඩා වෙනස් උත්තර ආපු කවුරු හරි? මේ පැත්තේ එකතු කරොත් 18යි නේද? මෙතන එකතු කරත් 18යි. හැබැයි මෙතන එකතු කරාම ඊට වඩා වෙනස් උත්තරයක් එනවා. ඒ නිසා මේ පැත්තට එකතු කරලා හරියන්නේ නැහැ. පහළට එකතු කර උඩට එකතු කරමු 9යි 7යි 16යි 16යි 8යි 24යි නේද? මෙතන එකතුල 11යි 15යි එහෙම එන්නේ නැහැ. මෙතනත් එන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රම දෙකම බෑ. බෑ නේද පුතේ? හරහට හරි පහළට හරි එකතු කරාම එකම උත්තරේ එනවද? නෑ නේද? අඩු කරලා බැලුවොත් ලකිනු 9න් 6ක් අඩු කරාම 3යි. හැබැයි 7න් 7ක් අඩු කරොත් 0යි. ඒ නිසා අඩු කළත් බෑ. එතන එකතු කරොත් අර මේ දෙක හරහට එකතු කරාම කතරේ ලකුණ ආවොත් මේ ක්‍රමය හරි. ඒ කිව්වත් අපට 5 එන්න ඕන. හැබැයි මේ දූ කියපු විදියට 6යි 8යි මේ හැම වෙලාවෙම මේ කෙළවරේ තියෙන ඉලක්කම එකතු වුණාම මැද තියෙන ඉලක්කමේ 14 හැදෙනවා. 14 හැබැයි අපට 14 හැදෙනවා. 14 මෙයා දාලා තියෙන මැද ඉලක්කමේ 4 විතරයි බලන්න. 8යි 6යි එකතු වුණාම 14යි. 7යි 7යි එකතු වුණාම 14යි. 11යි 3යි එකතු වුණාම 14යි. 9යි 5යි එකතු වුණාම 14 නිසා අපට ගන්න වෙන්නේ උත්තරේ 5. ඒ රටාව ගැටලුවක් නෑ නේද සෙනුමි? හරි. මම ඉක්මනින් හදාගමු. ඉක්මනින් හදාගන්න පුතේ රටාව. එනවන රටාවක් ආවොත් බලන්න එතන තියෙන්නේ එකතු කිරීමක්ද අඩු කිරීමක්ද බෙදීමක්ද ගුණ කිරීමක්ද කියලා බලන සමහර වෙලාවට අපි ලොකුවටම කතා කරාට පුතේ ලොකුවටම හිතුවට චූටි දෙයක් තමයි රටාවේ තියෙන්නේ. ඉක්මනින් හදමු. හරි. ප්‍රශ්නයක් නෑ නේද? හරි වෙලාව පැනපු නිසා අපි අද මේ ප්‍රමාණයෙන් නවතිමු. ඊළඟ දවසේ හෙට දවසේ අපි පේපරේ ඉවර කරමු. හෙට දවසේ හැබැයි 9 නෙමෙයි. 9 පැන්නතයි පේපරේ ඉවර කරමු. ඉස්සරහට යන්න ලේසි. අපිට තිබ්බේ අවසාන ටික තමයි අමාරුම ගණන් ටික. ඊට පස්සේ මම ඔයාලට සාකච්ඡා කරනවා මෙන්න මේ පේපර් එක 2024 අපේක්ෂිත අනුමාන කියලා පේපර් එකත් ඔයාලා මේ ටිකේ පුළුවන් තරම් කරලා ඉමු. අර ඒක පේපරෙත් මම ගෲප් එකේ දාලා තියෙනවා. එතන ප්‍රශ්න 40ක් තියෙනවා.
ඒ 40ම එක වගේම අමාරුයි. ඒකෙත් මම ගණකාශිත ගැටලුවක් දාලා තියෙනවා. ආයෙකත් හොඳට බලන්න. මෙන්න මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේත් බලන්න මම අද කියලා දීපු වගේ ප්‍රශ්නයක්. මේකෙත් තියෙන්නේ මේ වගේම එකක් තමයි. ඒකේ කියලා තියෙන්නේ මුහුණත් 5ක තීන් තාලේප කරලා කියලා. අද කියලා දුන්නේ මුහුණත් 3ක තීන් තාලේප කරපු එකක්. ඒ නිසා බලන්න ඒකත් අපි සාකච්ඡා කරන් පස්සේ මම හිතනවා අපිට ගැටලුවක් නැහැ කියලා. හරි. එහෙනම් අපිට මේ ප්‍රමාණයෙන් අද නවතිමු. නැවතිලා අපි ඊළඟ දවසේ හමු වෙමු. කමක් නෑ නේද 9යි 10යි වෙලාව. එහෙනම් පුතේ හැමෝටම ආයිබෝවන් පුතේ බුස්සන්නයි දීපිතයි. හරි පරිස්සමෙන් ඉන්න පුතේ. අපි හෙට උදේ ආයේ හෙට හවස අපි හෙට හවස අපි අපිට ආයේ හමු වෙමු. හරි පුතේ බුස්සන්නයි good bye good night.